බුද්ධ දර්ශනයේ හරය කුමක්ද? It's very simple. Like we already understand, we already know that Buddhism is not a religion. It is. ඇත්තටම මේක හරිම සරලයි. අපි දන්නවා බුදුදහම කියන්නේ තවත් එක් ආගමක් නොවේ. ඒක ජීවන දර්ශනයක්. එහෙමත් නැතිනම් ජීවත් විය යුතු නිවැරදි ක්‍රමය. අපි මේ සංසාරයේ ඇත්ත දකින්න නම් ඒක ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි හැමදාම කරන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු ආගමික වතාවත් ටිකක් විතරක් අල්ලගෙන ඒකම කරන එක විතරයි. අද ලංකාව, වියට්නාමය, තායිලන්තය වගේ හැම රටකම බුදුදහම තවත් එක ආගමක් බවට පත් වෙලා තියෙන්නේ ඔන්න ඔය නිසයි. නමුත් ඇත්තම ජීවන ක්‍රමය කියන්නේ සිහියෙන් ජීවත් වෙන එක. අපි කොහොමද කරුණාවෙන්, මෛත්‍රියෙන් ජීවත් වෙන්නේ? කොහොමද අපිටත් අනිත් අයටත් සාමය උදා කරන්නේ? බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වුණේ අපිට මඟ පෙන්වන්නයි. ඒත් උන්වහන්සේ දේශනා කළේ මම කියන පළියට මේව පිළිගන්න එපා කියලයි. ඒ දේවල් ප්‍රායෝගිකව අත්හදා බලන්න. ඔබ ඒකට පුරුදු කරලා ප්‍රතිඵල ලැබුණට පස්සේ ඒ මඟ යනවද නැද්ද කියන එක ඔබම තීරණය කරන්න. බුදුහාමුදුරුවන්ට ඔබ බලහත්කාරයෙන් ඒ මඟ ඇදගෙන යන්න බෑ. උන්වහන්සේ කලේ සතුට කරා යන පාර සහ දුක කරා යන පාර පෙන්වා දෙන එක විතරයි. ඒ පාරවල් දෙකෙන් ඔබ ඇවිදින්න ඕනේ කිනම් පාරද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය කරන්න ඕනේ ඔබ. This path